මේ DVR එක මෙහෙමනේ මේක කැමරාවක් කනෙක්ට් කරලා තියෙන්නේ. මම මෙහෙම desktop mode එක මේ TV එක මෙතනලා තියෙන ඉන්නේ මේ පේන්නේ නැහැ මේකදී. ඔය desktop mode එකට යනවා. මේ ගියා control panel එකට යනවා. control panel එකට ගියාම මේ restore කියන එකට යනවා. all දීලා ඉතින් අපි ඔකේ කරමු. ඊට පස්සේ දැන් මේක ඔක්කොම රීසෙට් වෙලා තියෙන මේවා ඩිෆෝල්ට් එන ඒවා. ඊට පස්සේ ඇවිල්ලා කෙලින්ම යනවා ආයේ account කියන එකට. ඊළඟ අපි දන්නේ නැහැ නේ මොකද දෙන්නේ. මේ ඉතින් forgot password එක මෙන්න මෙතෙන්ට යනවා. මේ ටික මෙහෙම enable කරනවා. forgot transfer මේ දැන් මේ QR දැන් මෙතන මෙහෙම QR එකක් ඇවිල්ලා තියෙනවානේ. ඊට පස්සේ මේ අපි මේකට යනවා. ඉතින් TSI මේක තමයි app එක. මේකට යනවා. දැන් මේකට ගියාම මෙහෙම එනවනේ. එකක් app එක ඇතුළට ගියාම auto load වෙලා මෙහෙම එනවා මේ වගේ app එක. මේ වගේ icon එකක් එනවා app එක ඇතුළට ගියාම. මෙන්න මේදී මෙතනින් මෙහෙම ටච් කරලා මේ QR එක ස්කෑන් කරනවා. ස්කෑන් කරාම සොරි data on කරන් ඉන්න ඕනේ. ස්කෑන් රිසල්ට් කියලා මෙහෙම මේ අංක ටිකක් එනවා මෙහෙම. හරිද? ඊට පස්සේ අංක ටික මෙතන ගහගන්න. Hi. Reset completed. Camera is restarting. Camera is starting. Please wait. අය ඕකේ දුවා. දැන් මෙතන new password එකක් ගහගන්න පුළුවන්. SIM card not recognized. ඒ කැමති password එකක් ගහන්න පුළුවන්. Camera is starting. Please wait. Mobile network connecting. Network connected. modify successfully කියනවා. ඊට පස්සේ අර අපිට මතක නැත්තම් මේ කියන්නේ අර ඒක නිකන් මතක නැත්තම් මේක ෆොටෝ එකක් හරි ගහලා තිබුණා නම් මේ අර password එක මතක නැතත් ගන්න පුළුවන්. ඕකේ දෙනවා. දැන් අපිට ඒ ගහන්න තියෙන්නේ මේ. ගහලා චෙක් කරගන්නවා අපි හදපු ටික හරිද කියලා. හරිද? මේ වැඩේ හරි. ඊට පස්සේ ඇවිල්ලා අය දැන් මෙතනින් මෙහෙම එනවා. දැන් ඇවිල්ලා ඇප් එක හදාගන්න දෙන්නේ. මේ නෙට්වර්ක් කේබල් එක කරා මේ කේබල් එක එහෙම ප්ලග් කරනවා. හරිද? එහෙම ප්ලග් කරලා ආයෙ මෙහෙම රයිට් ක්ලික් කරා LAN ටෙස්ට් කියලා දී. මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාම network configuration කියලා එකක් තියෙනවා. මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාම දැන් මෙහෙම IP එක මම කලින් edit කරපු හින්දා මෙතන 81 කියලා ඇවිල්ලා තියෙනවා. නෑ මේ sorry මේ IP address එක මේ මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. මේ dialog එකක් හින්දා අපිට IP එක මේ edit කරගන්න වෙනවා. මේ DHCP එකට ටික එක දැම්මා. කසිය 98යි හැට දෙකයි 8යි එතනට ඇවිල්ලා 1 මෙන්න මේක තමයි ඩයලොග් දිගේ මේ IP එක හරිද ඊට පස්සේ මේ ගේට්වේ එකත් ඒ වගේම හදාගන්න හරිද මෙන්න මේවා ගේට්වේ එකයි IP එකයි මෙහෙම හදාගත්තා
ආයි ඩීට් එක Camera is එහෙම starting. ස්විච් Please එක wait. දැම්මා. දෙකම හරියට ඕකේ කරා. හරිද? ඊපස්සේ මෙතනින් ආයෙ මෙහෙම ක්ලෝස් කරනවා. ඊට පස්සේ ආවිල්ලා දැන් Mobile තියෙන්නේ අපේ network ඇප් එක වැඩ connecting. වෙනවා. Network connected. කෙලින්ම අපි TSI ඇප් එකට යනවා. හරිද? ඇඩ් ඩිවයිස් දෙනවා. NVR එක මෙහෙම ඇඩ් කරනවා. ඊට පස්සේ ඇවිල්ලා ඉස්සෙල්ලා මෙතනින් මෙහෙම කියනවා රයිට් ක්ලික් කරලා රයිට් ක්ලික් නෙවෙයි මේ මෙන් ගිහිල්ලා මේ ක්ලවුඩ් කියලා එකක් තියෙනවා. එනේ මෙතනින් ගියාම ආයෙ මෙතන ක්ලවුඩ් කියන එක මෙතනට දුන්නාම එහෙම එනවා මේ QR එක මෙහෙම. හරිද? මේක අර ක්ලවුඩ් ID කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ මෙතනට දෙන්නේ. මේ QR එක ස්කෑන් කරනවා මේ සීරියල් නම්බර් එක මේ QR එක මේ cloud ID තියෙන කියලා තියෙන එක මේ ස්කෑන් කරන්න ඕනේ. හරිද? කරාම මෙන්න මෙහෙම ගන්න. හරිද? ඊපස්සේ අර modify කරගන්න අපි ගැහුවනේ password එක. ඒ password එක මෙතනට ගහනවා. හරියට password එක ගැහුවම add device දෙන්න ඕනේ. ටික වෙලාවක් යනවා මෙහෙම load දෙන්න. මේ ඊට පස්සේ ඇවිල්ලා මේ time zone එක මේක මේ ඔය select කරලා තියෙන Asia වලට මේ finish කියලා දෙනවා. දැන් ඇඩ් වෙලා තියෙනවා. මම කලිනුත් එකපාරක් මේකම කරා. මේ හින්දා මේ ඇඩ් වෙලා තියෙනවා. මේකම තමයි ආයෙ ඇඩ් වෙලා තියෙනවා. හරිද? දැන් මේකේ තියෙන cam 1 එකනේ. cam 1 එකට මම කැමරා මේ සවි කරලා තියෙන්නේ. ඒක චෙක් කරගමු හරිද කියලා. අපි වැඩේ ටික ඔක්කොම අරනවා නම් මේකට රූපෙ එන්න ඕනේ. ඔන්න දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරලා නෙමෙයි. මොකද මේ වෙනස් කරද්දී වෙනස් වෙනවා. ඇප් එකෙත් මේ වෙනස් කරද්දී වෙනස් වෙනවා. එහෙමයි ඇප් එක දාගන්නේ.